හලෝ කොහමද? වෙසක් vlog එක තමයි වොයිස් කරන්නේ. ඔයාලත් වෙසක් කූඩු හැදුවද? අපි වෙසක් කූඩු හැදුවා. වෙසක් කූඩු හදලා දැන් යන්නේ හදන්නේ වෙසක් කූඩු අලවන්න සව් කොළ ගේන්න. ඔයාලා මොන පාටින්ද වෙසක් කූඩු අලවුවේ? අපි හැදුවේ රතුයි සුදුයි වලින්. ඒ වුණාට මේ මට හිතුණා වෙන පාට ටිකක් ගන්න. අවුලක් නැහැ ෂේප් ඉතින් මේ පාට දෙක. ඊට පස්සේ දැන් ඒ ටික ගෙනාවා. කඩේ ගිහුවම ඉතින් ඕන දේ විතරක් නෙවෙයි අරගෙන එන්නේ. ඊට පස්සේ අපි අයිස් පැකටුත් අරගෙන ආවා. මේ අයිස් පැකට් එක නම් මාර රහයි. අර ඉස්සර කිරි අයිස් තිබ්බේ කහ පාට. දැන් ඒක වැඩිය නෑ. දැන් ඔය එක පාට එවන දෙන්නේ. ඒ වුණාට මේක රහයි. මේකේ නම මොකද? චුට්ටකින් කිරිසිනා කියලා එකක්. රයි. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ අයිස්ක්‍රීම් කත්ති ඒ වගේ අර වටපිටේ තියෙන අර මොනවද මේ මොනවදනේ අර තින්ත අකුරු මේවා කරලා තියෙන්නේ. ඒ ටිකත් ඉතින් කැවෙනවා. ඒක තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. හැබැයි ඉතින් ඒකේ පොඩි ආතලෙකුත් තියෙනවා. කැවෙන කියන්නේ මම කියන්නේ හරියද? මේ අයිස්ක්‍රීම් එහෙම අයිස් පැකට් කද්දි. දැන් අපි වෙසක් කුඩු අලවන ගමන් තමයි ඉන්නේ. අලවන ගමනොත් තව එකක් හැදුවා. එතකොට අර පැටවු දාන්න පුළුවන් ලොකු කුඩුවකට කියලා එහෙම තමයි හැදුවේ. මේ ඊළඟ දවස් අපි වෙසක් කුඩු හදලා එම ඊළඟ දවසේ කියන්නේ වෙසක් දවස් 12 අපිට ඉස්සරම හම්බුණා අයිස්ක්‍රීම් දන්සලක්. ඒකෙන් මට අයිස්ක්‍රීම් දෙකක් දුන්නා. එක අයිස්ක්‍රීම් එකක් ඇදලා ඊට පස්සේ තව එකක් දුන්නා ඉතින්. දෙකම කෑවා. මේ හරියට අපිට සුපිරි වැස්සක් නම් සෙට් වුණා. ඊට පස්සේ අපිට හම්බුණා අයිස්ක්‍රීම් දන්සලක්. අයිස්ක්‍රීම් දන්සල නම් මාර විදියට තිබුණා. ඊට පස්සේ අපි ගියා ලංකාතිලක විහාරයට. මාරම ලස්සනයි. හැබැයි එතනින් පේන view එක ඔයාලා ගිහිල්ලා තියෙනවා නම් ඔයාලා දන්නව ඇති. ගිහලා නැති කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා බලන්න. ඊට පස්සේ අපි ආපහු එන්න ආවා. එතකොට අපිට හම්බුණා තව දන්සලක්. කොත්තමල්ලි දන්සලක් තමයි අපිට හම්බුනේ. මාර රහයි කොත්තමල්ලි. හැබැයි ඉතින් අපි ගෙදර දැම්බුවොත් එහෙම ඉතින් බොන්නේ නැහනේ. ඒ වුණාට දන්සලකට ගියොත් ඉතින් මොනව දුන්නත් ඉතින් බොනෝනේ. දැන් කඩල කන්නේ නැහනේ ගෙදර දැම්බුවොත්. හැබැයි අපි දන්සලකින් දුන්නොත් කනවා. ඒක වෙනම ඉතින් ආතල් එකක් පොඩ්ඩක් තියෙනවානේ. ඔයාලා කියන්න බලන්න ඔයාලා කොයි පැත්තටද ගියේ වෙසක් එකට? ඔයාලගේ පැත්තේ දන්සල් තිබුණාද කොහොමද කියලා? ඔයාලා දන්සල් වලට ගිහිල්ලා ඔයාලට දෙනවනේ එක එක කප්ස්. එතකොට ඔය මොන හරි කොළ කෑලි ඒවා පාරවල් වල දාන්න එපා. ඔයාලා ගෙදරම ගේන්න. ඊට පස්සේ අපි එන ගමන් අපිට බත් දන්සලක් සෙට් වුණා. අපි ඉතින් ඒ බත් දන්සලෙන් බතුත් කාලා දැන් ආපහු ගෙදර පැත්තට ආවා. ඊට පස්සේ ඇති බීම දන්සලක් තිබ්බා. ඒකෙන් බීමත් බීලා අපි ඇති තමයි අපිට හොඳම සිද්ධිය උනේ. අපි එද්දී මේ දෝස් දන්සලක් තිබ්බා. හරිද? ඉතින් ඊට පස්සේ අපි ඉතින් එතන එච්චර මෙන්න මෙතන මේ සෙනගකුත් හිටියේ නැති හින්දා අපි නවත්තවුවා.
අපි දන්සලට යද්දි වෙලාව 5:00යි. අපිට තෝසේ හම්බෙද්දි වෙලාව 7යි. හරිම සනිපයි. අපි ගොඩක් වෙලා හිටියා. ඉතින් අර මේ මුකුත් වැඩකුත් තිබ්බේ නැහැ. ඉතින් අපි ඒකින්ද හිටියා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ආය අපි ගියා පන්සලට. පන්සලට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා එහෙමම නිදාගත්තා. ඊට පස්සේ අපි බලමු ඊළඟ දවසේ මොකද උනේ කියලා. මේ තියෙන්නේ අපි හදපු වෙසක් කූඩුව. අපි යති පළවෙනියටම හම්බුනේ පීම දන්සලක්. ඉතින් පළවෙනියටම හම්බුන දන්සල අතාරින්න හොඳ නෑනේ. අපි ඒකට ගියා. අපි කියන්නේ මම ගියේ නෑ. මම ඇතුළට වෙලා හිටියා. මේ අනිත් කට්ටිය ඉතින් ගිහලා මටත් එකක් අරගෙන ආවා. ඊට පස්සේ අපිට ආයෙ කඩල දන්සලක් හම්බුණා. ඊට පස්සේ තව ටිකක් දුරක් යද්දී තව දන්සලක් හම්බුණා. මම ඒකෙන් බැස්සෙන්නේ නෑ. මට ඒකිනුත් අරගෙන ආවා. මං ඉතින් ගියේ නැත්තේ වැඩි පොලිමක් තිබුණ නැති හින්දා ඒකි දුන්නේ පළතුරු. ඊට පස්සේ අපි ගියා බීච් එකට. සෙනග ගොඩක් හිටියා. ඔව්වනම් මාර්ග සැරයි. ඊට පස්සේ අපි එතේ ආයතර කලින් පළතුරු දුන්න තැනින් අච්චාරු දුන්නා. අපි එතෙන්වත් ආපහු ගියා. එතකොට නම් මම බැස්සා. ආය අපි ටික දුරක් එද්දි අපිට හම්බුණා මෙතනින් මොනවද කොත්තමල්ලි. ඊට පස්සේ අපි කොත්තමල්ලිත් බිව්වා. ආයෙත් ඊට පස්සේ ආයෙ ගෙදර ඇවිල්ලා අපි ගියා තොරන් බලන්න. මේ තොරණ තිබුණේ කුරුණෑගල. මාරම සෙනගක් හිටියා. මම ගියේ උතෙන්ද විතරයි. ඇතුළට නම් ගියේ නෑ. මොකද එන්න වෙන්නේ චප්ප වෙලා ඉඳලා මේ ඔතෙන්ද වෙලා ඉඳලා බලලා අපෝ එහෙමම අපි ගියා. නිකන් ගියා. ඉතින් පාර දිගේ මොනවද තියෙන්නේ බලන්න. ඊට පස්සේ අපිට හම්බුණා බෙලිමන් දන්සලක්. එතන තිබ්බා තොරණකුත් වෙසක් කූඩුවත් හදලා තිබ්බා. අපි ඉතින් ඒ ටිකත් බලලා ගෙදර ආවා. ඒ විදිහට තමයි වෙසක් දවස් දෙක ඉවරුනේ. ඉතින් ඔයාලගේ වෙසක් දවස් ගත වුණේ කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි කියන්න ඕනේ මේ දන්සල් දුන්න කට්ටියට ඇත්තටම ගොඩාක් පිං. ඒ වගේම තමයි දන්සල් දෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට ඊළඟ පාර දන්සල් දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහලා ආයෙත් vlog එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බයි.